නිවැරදිව බුද්ධ පූජාවක් තියෙන විදිය කොහොමද කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තිබීමේ අරමුණ මොකක්ද කියලා තේරුම් කරගන්න. ඉතින් අපි දන්නවා ලංකාවේ බොහෝ දෙනෙක් යම් යම් අවස්ථාවන් වලදී බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධ පූජාව තියෙනවා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඒ බුද්ධ පූජාව gedara උයන බත් හට්ටියෙන් බත් හැන්දක් යම් ප්‍රමාණික කෝපයක විතර ප්‍රමාණයක පාත්‍රයක් වගේ වාජනයක් අරගෙන ඒකට තියලා සමහර වෙලාවට ඒකෙම ව්‍යංජන ආදී තියලා බුදුන්ට පූජා කරනවා. ඉතින් මේ වගේ රටාවක් තමයි නිවෙස්වල සමහර වෙලාවට සිද්ධ වෙන්නේ ඇතැම් නිවෙස්වල. දැන් පින්වතුනි සමහර අය කියනවා මේ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් කියන්නේ උන්වහන්සේගේ ගුණයට කියලා. කොයි රටේද කොයි තැනකද කෙනෙකුගේ ගුණානුස්මරණයකට ආහාර තියන්නේ. දැන් අපි තාත්තල නැති වෙනවා ඥාති නැති වෙනවා අපි කවදාවත් ෆොටෝ එකක් තියලා මේ ආහාර පාත්‍රයක් තියනවද? මේ මොකද මේ බුදුහාමුදුරන්ට ආහාර තිබීමේ අරමුණ ගොඩක් අයට පින්වතුනි පැහැදිලි නැති ප්‍රශ්නේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන්නේ උන්වහන්සේට ඒ දානය වළඳන්න තමයි පූජා කරන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේට වළඳන්න පූජා කරන මේ දානය තුලින් අපි කල්පනා කරලා බලන්නට ඕන උන්වහන්සේට ඒ දානය වළඳන විදියට අපි පූජා කරන්න කියලා. ඇත්තටම බලන්න සමහර ස්ථානයන් වල අල්ප වාදනවල බුදුරජාණන් වහන්සේට පූජාව තියෙනවා. ඔබ හිතන්න බුද්ධ පූජාව කියන එක ওই තරම් උසස් දෙයක් නම් අපි හිතමු මේ රටේ ජනාධිපති ආපු වෙලාවක ওই විදිය ආහාර ටිකක් හදලා දෙයිද? අපි බොහෝම විස්තරම්ම විදියට හදලා දෙනවා. අපේ ඥාති කෙනෙක් ආවොත් අවම වශයෙන් කරන්න පුළුවන් උපරිම ඉහළ මට්ටමින් අපේ ඥාති කෙනාට සංග්‍රහ කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේටත් අපි එහෙම සංග්‍රහ කරනවද කියලා අපි සාකච්ඡා කරලා බලන්න ඕන කාරණාවක්. මොකද ඒක අපේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැහැ මේක හරියට කරන්න ඕන කොහොමද කියලා. ඇත්තටම දැන් බුදුහාමුදුරන්ට මොකටද මේ ආහාර තියන්නේ? අපි තියෙන ආහාර එක පොඩ්ඩක්වත් වළඳන්නෙත් නෑ. උන්වහන්සේ මොකද්ද මේකේ අරමුණ? අරමුණ තමයි පින්වතුනි මේ ලෝක සත්වයාට පින් කරගැනීමේ අරමුණ. මොකක්ද මේ පින? මජ්ක්‍ධිම නිකායේ දක්ඛින විභංග සූත්‍රයේ සංග්‍රහ කරලා තියෙනවා පෞද්ගලික දාන 14 වැඩිපුරම ආනිසංස ලැබෙන්නේ මේ ලෝකේ පෞද්ගලිකව දුන්නාම ලෞතර බුදුරජාණන් වහන්සේට. වෙන කාටවත් නේ බුදුන්ට දුන්නම් පස්සේ තමයි වැඩි